Audio Jungle. Audio Jungle. ආයිබෝවන් ශ්‍රී ලංකාවේ කඳුකරේ හැංගිලා තියෙන හැබැයි දැක්කම ඇස් අදහගන්න බැරි තරම් ලස්සන ගමනාන්තයක් ගැන තමයි අද අපි මේ පැහැදිලි කිරීම අරගෙන ඉන්නේ. ඉතින් කැම්පින් වලට සංචාරයට ආදරය කරන අයට මේක නියම ගයිඩ් එකක් වෙයි. අද අපි යන්නේ දෙස් විදෙස් සංචාරකීන්ගේ ආකර්ෂණය අඩුවක් නැතුව දිනාදත්තු අපූර්ව ඉසව්වක් වන මඩොල් සීම පුංචි ලෝකාන්තයට. හරි අපි කෙලින්ම කතාවට බහිමුකෝ. නිකමට හිතන්න වලාකුළු මුහුදක් උඩින් පාවෙවි ඇවිදින්න පුළුවන් නම් ඒක කොච්චර මාර අත්දැකීමක් වෙයිද? ඇත්තටම මේක ෆිල්ම් එකක කෑල්ලක් නෙවෙයි. මඩොල් සීමට යන ඕනෑම කෙනෙකුට හරියටම මේ මායාකාරී හැඟීම විඳ ගන්න පුළුවන්. කැම්පින් කරන අය අතර මේ ස්ථානයේ මේ තරම්ම ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවත් ඒකම තමයි. අද මේ විස්තරය ඇතුලේ අපි ප්‍රධාන කරුණු 4ක් ගැන කතා කරනවා. මඩොල් සීම ඇත්තම ලස්සන, එතනට යන ලේසිම පාරවල්, කැම්පින් කරන්න හොඳම කාලය මොකක්ද සහ කොහොමද ආරක්ෂිතව වගේම පරිසරයට හානියක් නැතුව මේ ගමන යන්නේ කියන එක. ඔන්න එහෙනම් අපේ පළවෙනි කොටසට යමු. මඩොල් සීම සුන්දරත්වය. ගොඩාක් අය මේකට මඩොල් සීම පුංචි ලෝකාන්තය කිව්වට දන්නවද මේකේ අත්තම ගමේ නම මොකක්ද කියලා? මේකට කියන්නේ පිටමාරුව එලිවත්ත කුඩා ලෝකාන්තය කියලා. මේක තියෙන්නේ රෝබේරි කියන තේ වතුයාය කෙළවරක. පිටමාරුව කියන නමත් හැදලා තියෙන්නේ හරි අපූර්ව විදිහට. ගැම්මු කියන විදිහට ඉස්සරහා තේ පෙට්ටි කරත්තරා එකිනෙකා අතර හුවමරු කරගත්ත එහෙමත් නැත්නම් මාරු කරගත්ත තැන නිසා තමයිලු මේ නම ලැබිලා තියෙන්නේ. පරණ කතා අහන්නත් ආසයි නේද? දැන් අපි මේකේ උස ගැන ටිකක් කතා කරමු. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1388ක්. ඒ කියන්නේ අඩි 5000කටත් වැඩි. නිකමට හිතලා බලන්න ඒක කොච්චර උසද කියලා. මේ තරම් ඉහළ උසක තියෙන නිසාම මඩොල් සීම කියන්නේ ලංකාවේ වැඩිම ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙන පැත්තක්. හුස්ම ගන්නකොට දැනෙන ඒ නැවුම් සෞම්‍ය වාතාශ්‍රය වෙන කොහෙන්වත් ලේසියෙන් හොයාගන්න බෑ. මේක නම් අති විශිෂ්ට කාරණයක්. මේතුම නැති පැහැදිලි දවසක මේ ප්‍රපාතයේ අද්දරට ගියොත් ලංකාවේ පළාත් 5ක් එකවර වරා ගන්න පුළුවන්. මහනුවර, මොනරාගල, බදුල්ල, අම්පාරා සහ මඩකලපුව කියන මේ පළාත් 5ම මේ තනි තැනට පේනවා. සතපුම් සිය ගණනක් ඈතට විහිදෙන මේ දර්ශනය නම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. හරි. ඊළඟට අපි යමු අපේ දෙවනි කොටසට. මඩොල් සීමට යන ගමන් මාර්ග. මේක ගොඩක් අයට වැදගත් වෙයි. පොදු ප්‍රවාහනයෙන් යනවා නම් මේක තමයි ලේසිම විදිහ. මුලින්ම 99 බස් එකේ බදුල්ලට යන්න ඕනේ. ඊට පස්සේ හරියටම උදේ 7ට බදුල්ලෙන් පිටමාරුවට යන බස් එක අල්ලගන්න එක තමයි ගේම් චේන්ජර් එක. ඒකෙන් ගිහින් 30 වෙනි සතපොම් කණුව ගාවින් බැහැගන්න. එතන ඉඳලා කිලෝමීටර් 1.1ක් පොඩි දුරක් පයින් යන්න තියෙනවා. උදේ 7 බස් එකේ ගියොත් ආපහු දවල් 1ට තියෙන බස් එකට කලින් කිසිම හදිස්සියක් නැතුව පැය කිහිපයක්ම නිදහසේ මේ ලස්සන විඳ ගන්න ඔයාලට පුළුවන්. පෞද්ගලික වාහනයකින් යන අයට මෙන්න මේ දේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න වෙනවා. කොකාගල පහු කළාට පස්සේ පාර ටිකක් අමාරුයි. ඒ නිසා 4-wheel වාහනයක් හරි හොඳ බයික් එකක් හරි පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු. තව පොඩි රහසක් කියන්නම්. පාරේ යද්දි ටිකක් වටපිට බලන්න. ලංකාවේ පළමු අගමැති ඩී.එස්. සේනානායක මහත්තයාගේ මුහුණේ හැඩයල පිහිටලා තියෙන ප්‍රසිද්ධ ඩී.එස්. ගල බලා ගන්නත් මේ ගමනේදී පුළුවන්. දැන් අපි කතා කරමු තුන්වෙනි කොටස ගැන. කැම්පින් සඳහා හොඳම කාලය මොකක්ද කියන එක. මේ කාරණේලම් ගොඩක්ම වැදගත්. කාල සීමාවන් දෙකකදී මඩොල් සීම විඳ ගන්න පුරවන් විදි දෙකක් තේවා. අගෝස්තු මාසයේ ගියොත් වියලි කාල ගුණයක් තියෙන නිසා මීදුම ගොඩක් අඩුයි. ඒ කියන්නේ අර පළාත් 5ම පැහැදිලිව බලා ගන්න මේක තමයි හොඳම කාලය. හැබැයි පෙබරවාරි හරි මාර්ච් වර ගියොත් අර මඩොල් සීමටම ආවේනික වුණු ලස්සනට පෙරලීගෙන එන වලාකුළු මාලාවල් දැක ගන්න පුරවන්. ඉතින් ඕනේ මොන වගේ අත්දැකීමක්ද කියන එක අනුව යන කාලය තීරණය කරන්න පුරවන්. මඩොල් සීමදී ගන්න පුළුවන් පිස්සු හැදෙනම අත්දැකීමක් තමයි මේ උදෑසන බ්ලූ අවර් එක. එහෙමත් නැත්නම් නිල් පාට හෝරාව. ඉර පායන්න කලින් පාන්දරෙම නැගිටොත් කිසිම සද්දයක් නැති දැවැන්ත දියැලක් වගේ සුදු පාට වලාකුළු කඳු මුදුන් අතරින් කඩාගෙන වැටෙන අපූර්ව බලා ගන්න පුළුවන්. කැම්පින් කරනවා නම් මේ මැජික් එක මිස් කරගන්න මේපා. ඒ වුණාට මේ ලස්සන අස්සේ අපි පරිස්සම් වෙන්න ඕනේ දේවලුත් තියෙනවා. පාන්දර කාලයේ මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ටත් වඩා පහළ බහින්න පුළුවන්. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් සීතලක්. ඒ නිසා කැම්පින් කරනවා නම් ඝනකම උණුසුම් මැඳුම් අරගෙන යන්න අමතක කරන්න මෙපා. ඒක අත්‍යවශ්‍යයි. අපේ 4 වෙනි වගේම අවසාන කොටස. ආරක්ෂාව සහ පරිසරයේ රැක ගැනීම. මේක ටිකක් බරපතල මාතෘකාවක්.
අපි මේ කාරණය ගැන නම් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. 2021 පෙබරවාරි 6 වෙනිදා අධික වැස්සයි ඝන මීදුමයි ඇස්සේ කැම්පින් කරන්න කිය කණ්ඩායමක කෙනෙක් අතුරුදහන් වුණා. දවස් 3කට පස්සේ අඩි 200ක් විතර පහන ප්‍රපාතයකින් තමයි ඒ දේහය හොයාගත්තේ. මේ අවාසනාවන්ත සිදුවීම නිසාම 2021 පෙබරවාරි 20 ඉඳලා මේ ප්‍රපාතයේ අද්‍රම කැම්පින් කරන එක බලධාරීන් తాවකාලිකව තහනම් කළා. අයහපත් කාලගුණයක් තියෙන වෙලාවට මේ වගේ තැන්වල ආරක්ෂාව ගැන කොච්චර හිතන්න ඕනේද කියන්න මේක හොඳම උදාහරණයක්. මේ ගැන මීගහ කිවුල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා පැහැදිලිවම කියලා තියෙනවා ප්‍රපාතයේ අද්දර කූඩාරම් ගැසීම తాවකාලිකව තහනම් කරලා තියෙන්නේ සංචාරියකින්ගේ ආරක්ෂාවට වගේම පරිසරයට වෙන හානිය වළක්වන්න කියලා. හැබැයි කලබල වෙන්න එපා. ප්‍රපාතයට කෙලින්ම අද්දර නැතිව මඩෝල්සිම පතන වගේ ටිකක් ඈතින් තියෙන ආරක්ෂිත කලාපවල ඔයාලට තවමත් නිදහසේ කැම්පින් කරන්න පුළුවන්. ඉතින් මේ ගමනේ යද්දි මතක තියාගන්නම ඕන චෙක්ලිස්ට් එකක් තියෙනවා. උණුසුම් මැදුම් වගේම වැහි කබා ගෙන යන්න. කූඩැල්ලන්ගෙන් බේරෙන්න අවශ්‍ය දේවල් අරන් යන්න. සමහන කාලවලට සැරිසරන බමුරුන්ගෙන් පරිස්සම් වෙන්න. ඒ වගේම බොන්න අවශ්‍ය වතුර සම්පූර්ණයෙන්ම අරගෙන යන්න. සහ වඩාත්ම වැදගත් දේ කිසිම හේතුවක් නිසාවත් පොලිතීන් හෝ ප්ලාස්ටික් මේ ලස්සන පරිසරයට දාලා එන්න එපා. අවසාන වශයෙන් මේ සුන්දර මඩොල් සීම අනාගත පරම්පරාවටත් මේ විදියටම ඉතුරු කරන වගකීම් සගත සංචාරකයෙක් වෙනවද කියලා අපි අපේම අහලා බලමු නේද? සෝබාදහමේ සුවය විඳලා කිසිම කුණු කසලක් දාන්නේ නැතුව තමන්ගේ අඩිසලකුණු විතරක් ඉතිරි කරලා එන්න හැමෝම පුරුදු වෙන්න ඕනේ. අද මේ පැහැදිලි කිරීම ඔයාලගේ ඊළඟ මඩොල් සීම සංචාරයට ලොකු උදව්වක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් තවත් මේ වගේම අපූර්ව ගවේෂණයකින් හමු වෙමු.